Menses date periods උසක් වීම මාසික බඩේ අමාරු මේ මොන නම් වලින් හැදින්නුවත් මේ මොකද්ද කියලා ගෑනු පිරිමි හැමෝම දන්නවා. ගෑනු ළමෙක් වැඩියටපත් වුණාට පස්සේ එයාට අම්මා කෙනෙක් වීමේ හැකියාවක් ලැබෙන්නේ මෙන්න මේ මෙන්සස් වීම නිසා තමයි. සරලවම කියනවා නම් දවස් 28කට පාරක් එයාගේ ගර්භාෂය සකස් වෙනවා දරුවෙක් කුස තුළ දරා ගන්න පුළුවන් විදියට. ඒත් බබෙක් හැදෙන්න සංසර්ගයක් වෙන්න ඕනේ. එහෙම උනේ නැතුනම ඒ හැදිච්ච ගර්භාෂ බිත්ති කැඩිලා ඒ ලේත් එක්ක ගර්භාෂ බිත්ති වල කෑලි ඔක්කොම පිට වෙලා යන එකට. ඔන්න ඕකට තමයි කොල්ල කුණුහරුප කියාගෙන එක එක නම් හදාගෙන වැළලෙන්න හදන්නේ. ගොඩක් කොල්ලෝ අතර පාවිච්චි කරන වචනයක් තමයි මේ ලීක් වෙනවා කියන එක. ඔව් ලීක් වෙනවා තමයි. ඒත් උඹලට එක දෙයක් වැරදිලා. වාහනවල ලීක් වෙන්නේ ඔයි. ඒ ගෑනුන්ගෙන් ලීක් වෙන්නේ ලේ. රතු පාට අමුලේ. තව දෙයක් මතක තියාගන්න. ඔබගේ අම්මටත් ලීක් වෙච්ච නිසා තමයි උඹත් මේ ලෝකේ ඉන්නේ. මොකද ගෑණියෙක් අම්මා කෙනෙක් වෙන්න හැකියාව ලැබෙන්නේ ඒ දේ නිසා. දන්නවද? ඒ දවස් ටිකේ ගෑනුන්ට ලේ යන තරම්. උඹලට තුවාලයක් වෙලා හරි ලේ ගියොත් හොස්පිටල් නවත්තලා තමයි ලේ දෙන්න වෙන්නේ. ඒ දවස් ටිකට ගෑනු කොයිතරම් දුකක් වේදනාවක් විඳිනවද කියලා උඹලට හිතා ගන්නවත් බෑ බං. උන්න කන්න බොන්න බෑ. එවිද ගන්න බෑ. නිදා ගන්න බෑ. කොයි විදියකටවත් ඉන්න බෑ. නල්ලේ ඉඳලා යටිපතුල් වලට වෙනකන් උන් ඇවිලෙනවා බං. කෑ ගහලා අඬනවා. ඒත් උණුවතුර බෝතලයක් යටිපඩට තියාගෙන කුල් දෙකේ සිද්දාලේප් ටිකක් ගාගෙන උණු තේ එකකින් කෝපි එකකින් උන් වේදනාව ඉවස ගන්නවා. සමහර කෙල්ලොන්ට කන්න බෑ. වමන යනවා. කකුල් දෙක රිදෙනවා. ඇවිද ගන්නවත් පණ නැහැ. සමහර කොල්ලොන්ට තමන්ගේ ගෑණි ගැන කෙල්ල ගැන ගාණක්වත් නැහැ. අපේ අම්මලාත් අපි පොඩි කාලේ ඕවා තියාගෙන ඔය හොඳට වැඩ කරගෙන හිටියේ කියලා තමයි උඹ හිතන්නේ. ඔව් බං. අම්මා උඹ ඉස්සරහා ඉවසගෙන හිටියට උඹේ තාත්තා ඉස්සරහා කෑ ගහලා අඬන්නේ නැති. දන්නවද? මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව තමයි ප්‍රසූත වේදනාව. සරලවම කිව්වොත් විලිරුදාව. ඒ වේදනාව කවදාවත් පිරිමියෙක්ට විඳින්න තියා හිතන්නවත් බෑ. ඒ වගේ තමයි මේ වේදනාවත්. කවදාවත් පිරිමි උඹලට ඒක හිතා ගන්නවත් බෑ. දන්නවද බං? සමහර පිරිමි දවස් ටිකට කොණ්ඩම උස්සන් ඇවිත් අර කෙල්ලව මරාගෙන කන්න හදනවා. උන්ට ඒ තරම් අසහනේ. සමහර පිරිමි ඉන්නවා වෙනදාට කෙල්ලව හුරගෙන කනවා. ඒ දවස් ටිකටත් නිදාගද්දි කෙල්ලගේ පැත්තට හැරෙන්නේ නැහැ. අප්පිරියයිලු. ඔව් ඉතින් ගඳයින් නේද බං? පිළිගඳයින් අමුලේනේ යන්නේ. අනේ බං උඹලා වගේ ලැජ්ජ නැති පිරිමි. කොල්ලොත් එහෙම තමයි බං. කෙල්ලගේ ෆොටෝ බල ආතල් ගන්න පුළුවන්. ඒ දවස් ටිකට අනේ අයියේ මට අමාරුයි කියලා කිව්වොත් අනේ මේ කටවහන් ඉන්නවහලෝ කියලා කියනවා. නැත්තම් මේ කියව ගණන් ගන්නවත් නෑ. දන්නවද උඹලගේ එක වචනයකට ඒකට කොච්චර සැලසීමක් දැනනවද කියලා. සමහර කොල්ලොන්ට කෙල්ලන්ගෙන් ඒක ගැන අහන්නත් ලැජ්ජයි. උඹට වෙන දවස් වලට ඒකගේ අහවල් එකේ ඒවා ගැන අහන්නත් පුළුවන්. ඒකගේ ලෙඩේ ගැන අහන්න උඹට ලැජ්ජයි නේද? දන්නවද උඹලා කෙල්ලෙක් මෙච්චර විඳවන්නේ ඒකේ බඳින මිනිහව තාත්තා කෙනෙක් කරන්න කියලා. වැන්දට පස්සේ ළමයි නැතුණා දික්කසාද නඩු දාගෙන වැල්ලෙන්න හදන්නේ පිරිමි උඹලම තමයි. කෙල්ලෙක් බඳින්න කලින් ගෙදර ඉද්දි ඒ දවස් ටිකට ඒකගේ අම්මා ඒකට කියලා කියලා වතු ගාව ගන්නවත් නෑ. සමහර කෙල්ලෝ කාමරේට වෙලා කෑ ගහලා අඬනකොට ඒකගේ තාත්තා ඉස්සරහට වෙලා හූල්ලනවා. එහෙමයි ඒකේ ගෙදර ඉන්නේ. ඒත් බැන්දට පස්සේ මේ දවස් ටිකටවත් උඹලට බැරිද අඩු ගානේ ඒකගේ වැඩට උදව් වෙලා වචනකින් හරි ඒකට සැනසීමක් දෙන්න. ඒ දවස් ටිකට ඉස්කෝලේ ගියත් පන්ති ගියත් වාඩි වෙලා ඉඳලා නැගිටිද්දි පණ බය ගෙහි ඉන්නේ. ඇයි ඉතින් කොල්ලොන්ට ඒකත් ඇතිනේ ආතල් එකක් ගන්න. වෙනදාට බස් එකේ සීට් හොයන ඒකී එදාට සීට් තියෙන බස් දැක්කත් බයයි. පොඩ්ඩක් හිතලා බලපන්. මම මේ කියපු දේ ගැන. ඒ අතින් පිරිමි අපිට මොන වේදනාවක්ද බං. වැඩි වියටපත් වුණාට පස්සේ අවුරුදු ගාණක් එක දිගට හැදෙන බඩේ වේදනාව, පළමු සංසර්ගයේදී දැනෙන වේදනාව, දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාව මේ හැමදේම ගෑන විඳින්නේ. පිරිමි අපිව සතුටු කරන්න බං. මේවා කුණුහරුප නෙමෙයි බං. මේවා මානසික දේවල්. මටත් ඉන්න බං කෙල්ලෙක්. ඒ නිසා විඳලා නැතත් මමත් මේ වේදනාව ගැන දන්නවා. ඒකිට ඒ දවස් වලට මැරෙන්න හදනවා. පව්. ඒවා ඇහෙද්දි අඬන විදිය ඇහෙද්දි පපුව රිදෙනවා බං. ඒත් ළඟ නැති වුණත් මගේ එක වචනකින් මේකේ කොච්චර සැනසෙනවද කියලා මම දන්නවා. උඹේ ගෑණි ගැන උඹේ කෙල්ල ගැන තව ටිකක් මානසිකව හිතපන් සහෝදරයා.